මේ අපි මේ සිටින මළුව මේ අපේ දැසට පේන උතුම් ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ දෙව්ලොවත් බ්‍රහ්ම ලෝකයත් මනුස්ස ලෝකයත් නාග ලෝකයත් කියන සියලුම ලෝක අතරින් සුවිශේෂීම ස්තූප රාජානන් වහන්සේ තමයි ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. මේ ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ පිහිටි භූමියට ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩම කොට සමාපatti සුවයෙන් වැඩ හිටපු ශ්‍රී සම්බුදු සිරිපා පහසින් පාරිසුද්ධත්වයට පත් වුණ බිම. ඊට කලින් ලෝකේ පහළ වුණ කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදුවරු 3 නමටම මේ ලංකා දූපත අතපැන්වක් කරලා පූජා කරලා තියෙන්නේ මේ රුවන්වැලි සෑ භූමිය පිහිටි මේ පිම්බිමේ. එතකොට බුද්ධ ශාසනයට බුද්ධ ශාසන 4කම මේ භූමිය ලංකාව පූජා වෙච්ච තැන මෙතන. ඊළඟට බුදුරජාණන් වහන්සේ මොහොතේ මෙතන මහා ශාල කියලා දිව්‍ය පුත්‍රයෙකුට කියා හිටිනවා. දිව්‍ය පුත්‍රයා අනාගතේ භාග්‍යතුන් වහන්සේගේ වැඩිමනක් ධාතු තැන්පත් මහා සෑය ඉදි වෙන්නේ මෙතන. ගාමිණී අභය කියලා පින්වන්තයෙක් පහළ වෙලා ස්තූපේ කරවනවා. මේ භූමියට මහා කස්සප මහරහතන් වහන්සේ වැඩම කළා. මේ භූමියට සාරිපුත්ත මහ මුනිදුන් මොගලන් මහ මුනිදුන් වැඩම කළා. ඉතින් මහා කස්සප මහරහතන් වහන්සේට මේ කාරණා හොඳට මතක හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ලංකාවට වඩිනකොට එවකට මේ භූමියේ මිනිසුන් නැහැ. ඉතින් මේ භූමිය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙන් වෙච්ච භූමියක් විදිහට කටුරොහොල් ඇති වෙලා කාටවත් අපිරිසිදු කරන්න බැරි විදිහට මේ භූමිය වෙන් වෙලා තිබුණා. ඉතින් දුටුගැමුණු මහරජුරෝ තමයි 28ක් යුද්ධ ජය අරගෙන මේ අනුරාධපුරයට පැමිණ බෝධීන් වහන්සේ වන්දනා කළ එනකොට අශ්වයා තමන්ගේ පාලනයෙන් ගිලිහිලා ඒ අශ්වයා කැලෑ වැදුනා මේ පැත්තට. ඒ වැදිලා ඒ අශ්වයා එනකොට මිහිඳු මහරහතන් වහන්සේගේ වචනේ මිහිඳු මහරහතන් වහන්සේ සපු මල් අරගෙන දේවානම්පියතිස්ස රජු ඉදිරියේ මේ භූමියට ඉස්සා මේ පොළොව කම්පා වුණා. ස්වාමීනි අයි පොළොව සෙලුනේ. මහරජා අනාගතේ මහා ස්තූපයක් ඉදි වෙනවා මෙතන. තුන් ලෝකේටම අසදෘස ස්තූපය. ඉතින් ස්වාමීනි මම කරන්න නෑ. ඔබට ගොඩක් කටයුතු තියෙනවා. ඔබගේ මුණුබුරෙක් ඉන්නවා ගාමිණී අබේ කියලා අනාගතේ. එතුමා තමයි මේ ස්තූපය කරවන්නේ. අන්නේ විස්තරේ ලියලා මේ කණුවක හිටවලා තමයි දේවානම්පියතිස්ස රජුරෝ මේ භූමිය වෙන් කළා තිබ්බේ. ඉතින් අර ඒ කණුව ළඟට තමයි අර දුටුගැමුණු රජුරෝ බෝධීන් වහන්සේ වැඳලා එනකොට අශ්වයා මේ කැලෑ පැනලා පැමිණි. ඇවිල්ලා අර කණුව වටේ කැරකෙනවා. රජුරෝ අශ්වයාගෙන් බැහැලා කණුවේ අකුරු කියවනකොට අනාගතේ ගාමිණී අබේ කියලා රජ කෙනෙක් මෙතන මහා ස්තූපයක් ඉදි කරනවා කියන අකුරු දැකලා ඉපදෙන්නත් කලින් තමන්ගේ නම ගලක කොටා විස්තර අනාවැකි කියපු බව සීකරනකොට රෝමෝද්ගමනය වුණා. ආන්නේ ගල් කුළුණ මෙතනින් එහා පැත්තේ. මෙතනින් අර ආබාධිත අයට යන්න එන්න පාලමක් තියෙනවා. ඒකෙන් එහා පැත්තේ අදටත් ඒ ගල් කුළුණ එළියේ හිටවලා තියෙනවා. දේවානම්පියතිස්ස රජුරෝ මැද හිටවලා තිබ්බ ගල් කණුව. ඊට පස්සේ ඒ ගල් කණුව අයින් කරවලා මේ භූමිය සමතලා කළා. දසමහා යෝධයන් මහා ඇතුන්ගෙන් මේ භූමිය හදලා ඒ රුවන්වැලි මහා සෑය කරවපු විස්තර ඔබ අහලා ඇති. මේ රුවන්වැලි සෑය උසටම ගර්භයේ උසටම පොළොව ඇතුළටත් චෛත්‍යය තියෙනවා. මොකද මේ පේසාවල්ලු තුනේ උස පමණටම 9 ප්‍රමාණයක් පොළොව ඇතුළට ගිතා බහැලා තියෙනවා. හේතුව ගෞතම බුද්ධ ශාසනයේ අසද්දෘස මහා සෑය දඹදිවවත් නෑ මෙහෙම සෑයක්. දෙව්ලොවවත් නෑ බ්‍රහ්ම ලෝකේවත් නෑ. අසද්දෘස මහා සෑය සමාන වෙන්නේ නෑ. ඉතින් නාග ලෝකෙන් තමයි ධාතුන් වහන්සේලා වැඩමුවේ. ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා. ද්‍රෝණයක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුරේ සම්පූර්ණයෙන්ම තිබෙ ද්‍රෝණ 8යි. 8න් එක පංගුවක්ම මේ ස්වර්ණමාලී සෑරජුන් තුල වැඩ සිටිනවා. තුන් ලෝකේ කිසිම ස්තූපයක ඊතරම් ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ නැහැ. ඒ නිසා මේ උතුම් ස්වර්ණමාලී මහා සෑරජුන් ඊතරම් ආනුභාවයි. ඒ වගේ භූමියක තමයි අද ඔබ මේ පින්කම් කරන්නේ. ඊළඟට ඒ දුටුගැමුණු රජුරෝ මහරහතන් වහන්සේලාගේ අනුග්‍රහයෙන් මේ සෑය 3 වතාවක් වැදකුණු කරලා ওই පේසා මල්ලු වට්ටමින් උඩට නැගලා ධාතු ගර්භයට බැස්සා. දොරකින් නෙවෙයි ඇතුල් වෙන්න තියෙන්නේ උඩින් බහින්න තියෙන්නේ මේ සෑරජානන් වහන්සේගේ ධාතු ගර්භයට.
එහෙම උඩින් බැහැලා ඇතුළේ තියෙනවා ගොඩාක් රන් රිදී මුතු මැණික් පාසාන වලින් බුදුරජාණන් වහන්සේගේ මුළු බුද්ධ ශාසනයම අඹලා තියෙනවා ඇතුළේ. බාතිය කියන රජුරෝ මේ සෑය ඇතුළට ගිහිල්ලා තියෙනවා. 이르දීන් දෙවියන්ගේ උපකාරයෙන්. ඒ ගිහිල්ලා ඇවිල්ලා කියලා තියෙනවා මේ රුවන්වැලි සෑ මළුව වගේ මළු 4ක් ඕන කියනවා ඇතුළේ තියෙන පිළිම ටික එළියට ගත්තොත්. අසූරියන් ධාතු ගර්භයේ ඇතුළත බුද්ධ 이르දීන් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානයෙන් දෙවියන්ගේ දිව්‍ය 이르දීන් දුටුගැමුණු රජුරුවන්ගේ පුණ්‍ය 이르දීන් මේ මළුව වගේ 4 ගුණයක තියන්න ඕන පිළිම රියන් 80 ගර්භය තුල තියෙනවා. අන්න අසද්දෘසයි. එවැනි වූ සුවිසල් නිර්මාණයක් සහිත ධාතු ගර්භයක් තුන් ලෝකේ කොහේවත් නැහැ. ඒකයි රුවන්වැලි මහල්සෑය අසද්දෘසයි කියන්නේ. ඊළඟට රුවන්වැලි මහල්සෑයේ තව අසද්දෘස බවක් තියෙනවා. ඒ තමයි රුවන්වැලි සෑයේ මැද මැණික් වලින් බෝධීන් වහන්සේ මේ නිර්මාණය කරලා ඒ බෝධීන් වහන්සේගේ වටේ රත්තරණින් කරපු බුදු පිළිම 16ක් තියෙනවා. ඒ බුදු පිළිමයක් කෙලින්ම ඉස්සරහා සෑයේ මෙහෙම මැදින් කෙලින්ම පේසාවල් වලින් ඉස්සරහා අපි ඇවිදින මළුවේ සිරිපතුලක් තියලා තියෙනවා. ඒකට සෑයේ වටේට සිරිපතුල් 16ක්. ඒ සිරිපතුල් 16 තියෙන්නේ ගර්භයේ ඇතුලේ පිළිම 16ක් තියෙනවා. කවුරු හරි සිරිපතුලට නල්ල තියලා දන ගහලා වඳිනකොට කෙලින්ම අර ප්‍රතිමා වහන්සේට තමයි වඳින්නේ. එතකොට අපේ මිනිස්සු ඒව දන්නේ නැතුව රුවන්වැලි සෑය වටේ තියෙන අර සිරිපතුල් වල අඩිය තියෙන ඔයාලා. ඒක හොඳ නෑ. සිරිපතුල කියන්නේ බුදුරජාණන් වහන්සේ සංකේතවත් කරන්නේ. රුවන්වැලි සෑය මළුවේ ඉස්සර සිරිපතුල් ගල් 16ක් තිබ්බා. පස්සේ අවස්ථා කීපයක එක ප්‍රතිසංස්කරණය වෙනකොට අර ගල් එහෙම ගිහිල්ලා තැන් වලට විසිරුණා. මේක ධම්මපදීපිකාව කියන පොතේ වෙනවම සටහන් කරලා තියෙනවා ඇයි සිරිපතුල් තියෙන්නේ රුවන්වැලි සෑය මළුවේ කියලා. පස්සේ මළුව සමතලා කරනකොට මේක කඩිමුඩියේ සිද්ධ වෙච්ච දේවල් අර කලින් මළුවට උඩින් සිරිපතුල තිබ්බා. දන ගහලා නල්ල තියලා වඳින්න. පස්සේ අර ගල් අතුරනකොට පොළොවේ මට්ටමටම සිරිපතුල ඇතුළට දැම්මා. ඒකට හොයාගන්න බැරි වුණා. ඒතකොට මිනිස්සු සිරිපතුල් ගල පාගගෙනත් යනවා. සමහර අය මේ තරුණ පරම්පරාවේ කොල්ල කෙල්ලෝ ඒක දන්නේ නැති නිසා අර පතෝ දෙක උඩ එයාලා හිටගෙන මේ චෛත්‍ය බලනවා. ඒවා සම්පූර්ණ වැරදි. කියන්න ගියොත් කී දෙනෙකුට කියන්නද? ඒ නිසා මොනවා කරන්නද? ඒ නිසා ඉතින් අපිත් වෙලාවකට අපිටත් හොඳ නැතුව ඇති දැක්කේ නෑ වගේ යනවා ඉතින්. නමුත් දන්න අය දැනුවත් කරන්න රුවන්වැලි මහල්සෑය මළුවේ සිරිපතුල් දිනේ පාගන්න නෙවෙයි ධාතු ගර්භේ නිර්මාණය කරනකොට ප්‍රතිමා 16ක් සෑය ඇතුලේ තියෙනවා. ඒ ප්‍රතිමාව කෙලින්ම තමයි මළුවේ සිරිපතුලක් තියලා තියෙන්නේ. ඒ සිරිපතුලට වැන්දම ප්‍රතිමාවට වඳින විදියට. ඉතින් කොහොම හරි පින්වතුනි මේ රුවන්වැලි සෑය මළුව ඇතුලේ මැණික් ගල් 4ක් තියෙනවා. මේ ලෝකේ කිසි කෙනෙකුට මිල කරන්න බෑ මේ මැණික් ගල් 4. මේ සෑය ඇතුලට ෆෑසර් 4ක් දැම්මා වගේ එළියයි ඒ මැණික් ගල් 4 මුල්ලේ තියලා තියෙනවා. ඒක ගණන් හදන්න දුටුගැමුණු රජුණන්ගේ කාලෙවත් ඒ ගල් 4ට ගණන් හදන්න බෑ කියනවා. අදටත් ධාතු වංශේ තියෙනවා රුවන්වැලි සෑය ඇතුලේ තියෙන මේ මැණික් ගල් 4 වටිනාකම ඒ රජ කාලෙවත් ගණන් හදන්න බෑ කියලා. ඉතින් පින්වතුනි ඒ තරම් ආලෝකය ඇතුළ ඊළඟට දුටුගැමුණු රජුරෝ සක්දෙවිඳුගේ කරඬුවේ ධාතු ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ඇතුළේ පැදකුණු කරලා අදිෂ්ඨානයක් කළා මේ උතුම් සෑරජානන් වහන්සේ බොහෝ දෙනාට සිත සලසන බව සත්‍ය නම් බොහෝ දෙනාට සිත සලසන බව සත්‍ය නම් අපි බොහෝ පින් රැස් කරගත්ත බව සත්‍ය නම් මගේ ශ්‍රද්ධාව සත්‍ය නම් මේ ධාතුන් වහන්සේලා කරඬුවේ තියෙන්නේ නැතුව ධාතුන් වහන්සේලා එළියට ඇවිල්ලා බුදුරජාන් වහන්සේගේ රූපේ මැවෙන්න ඕන කියලා. අර ධාතුන් වහන්සේලා කරඬුවෙන් උඩට මතුවෙලා බුදුරජාන් වහන්සේගේ රූපේ ධාතුන් වහන්සේලාගෙන් සැකිල්ල හැදිලා 이르දියෙන් මස් නහර කෙස් පවා පිහිටියා. තුන් ලෝකෙම බුදුරජාණන් වහන්සේගේ රූපේ විදිහටම මැවිලා තියෙනවා ඇතුලේ මේ රුවන්වැලි මහා සෑරජාණන් වහන්සේ තුල. ඇස්පිය හෙලන්නේ නැති මොහොත පමණයි, තොල්පොට සංගල සොලවන්නේ නැති මොහොත පමණයි, හුස්ම ගන්න නැති පමණයි. එපමණකින් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා අර රූපේ විදිහටම රුවන්වැලි මහා සෑය ඇතුලේ තිබෙනවා. ඒ නිසා තමයි අසද්දෘස. ඉතින් බොහෝ දෙනාට සිත සලසන මාත් එක්ක අපේ රුවන්වැලි සෑය විහාරාධිපති තැන්පත් අති ගෞරවනීය නායක ස්වාමීපාදයන්න් වහන්සේ අනේ පින් දෙමින් සීකරනවා. අපේ නායක හාමුදුරන් වහන්සේ දැන් මොහොතකට කලින් කිව්වා හාමුදුරනේ
බලන්න මිනිස්සුන්ට කොච්චර මහසෑයෙන් පිහිටක් ලැබෙනවද? කිරිහාර විතරක් සෙනසුරාදා උදේ වරුවේ කිරිහාර ටැට්ටර 3ක් මළුවෙන් එළියට ගෙනියනවා කියලා. මල් ටැට්ටර ගණන් එළියට ගෙනියනවා. මිනිස්සුන්ට සිත සැලසෙන්නේ නැත්නම්, පිහිටක් නැත්නම්, මිනිස්සුන්ට ශාන්තියක් නැත්නම් මෙහිමත් පුදයිද කියලා අහනවා. මෙහෙමත් පුදයිද කියලා අහනවා. ඊතරම් පුදනවා මිනිස්සු. ඊතරම් මිනිස්සුන්ගේ සෙනසුරාදා ඉරිදා සතියේ දවස් කියලා වෙනසක් මොකොත් නැතුව මිනිස්සු ඊතරම් පිහිට සලසා ගන්නවා ස්වර්ණමාලි මහසෑයි. මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා වගේ එන්න සුදුසු තැනක්. ලංකාවේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා නම් එන්න ඕන සුදුසු තැන තමයි ස්වර්ණමාලි මහා සෑරජාණන් වහන්සේ. තමන්ගේ ජීවිතේ ශෝක සංතාප නිවා ගන්න සුදුසු තැන. මට නායක හාමුදුරුවෝ කියනවා, හාමුදුරනේ මේ සෑයේ පිහිට මන් තරම් අත්විඳින තව කෙනෙක් ඉන්නවද? මේ වැඩ රාජකාරීත් එක්ක ඔළුව හොඳටම හිර වුණාම මං සෑයේ වටේ එක වතාවයි කියනවා බැදුගුණ කරන්න. එහෙම්ම නැති වෙලා යනවා කියලා. එච්චර පිහිටක් කියලා. ඉතින් බොහෝ දෙවි දේවතාවුන් වහන්සේලා දෙවියන්ගේ දෙව්ලොව කෙනෙක් හෝ බඹලොව කෙනෙක් හෝ නාලොව කෙනෙක් හෝ මනුලොව කෙනෙක් හෝ අනිවාර්යෙන් සෑය වදිනවා. මේ රුවන්වැලි මහා සෑය හිස් නොවන මොහොතක් නැහැ. අපි රෑ 10ට ගේට්ටුව වැහුවට ඒ ගේට්ටු මිනිසුන්ට වැහුණට දෙවියන්ට බඹුන්ට නාගයන්ට යකුන් රකුසන් ආදී කිසි කෙනෙකුට ඒක වැහෙන්නේ නැහැ. ඒ නිසා තමන් හරි පන්සිල් පද පහේ තමන් රැකිලා ඉන්නවා නම් තමන්ට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ආදරේ සෙනෙහස සත්‍ය නම් තමන් මලක් හරි පුදන්නේ අවංකව නම් මේ සෑ රජාණන් වහන්සේ වැඳලා තමන්ට පිහිට ඉල්ලන පමාව ප්‍රමාණවත්. ඒ බුදුරජාණන් වහන්සේගේ පිහිට ගන්න තමන්ගේ හදවත සද්ධාවෙන් මුදහරින්න ඕන. අවංක සද්ධාවක් තියෙන්න ඕන, බොරුව නැත.